සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා තවත් brand new episode එකකට. ඉතින් ඔයා iPhone එක use කරනවා කියලා කියන්නේ social media app ටික විතරක් පාවිච්චි කරගෙන game එකක් ගහගෙන එහෙම නැත්නම් camera එකකින් වන්තරම් photo videos capture කරගෙන පාවිච්චි කරන එකට. ඉතින් මේකට නෙමෙයි අතම ගොත් iPhone එක පාවිච්චි කරනවා කියලා කියන්නේ. ඉතින් iPhone එක පාවිච්චි කරනවා නම් ඔයා මේ iPhone එක ඇතුලේ තියෙන මේ iOS කියන එක හරියටම experience කරන්න ඕනේ. ඉතින් ඇත්තම කතාව අද ඉන්න users ලගෙන් 90%ක්ම මේ වැඩේ දන්නේ නැහැ සහ කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේ එදිනෙදා තියෙන මේ normal day to day task ටික කරගෙන ඉතින් ඔය අනිත් normal phone එකක් වගේ මේකත් මේ iPhone එක කියන දේත් පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේ Apple ලා දීලා තියෙන මේ special features පාවිච්චි කරන්න අද ගොඩක් users ලා පුරුදු වෙලා නැහැ. ඉතින් ඒගොල්ලෝ නිකන්ම social media app ටිකක් පාවිච්චි කරන normal photo එකක් ගන්න, game එකක් ගන්න වගේ වැඩවලට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙනවා ගොඩක්ම special feature ටිකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් ඔයාලා channel එක subscribe කරලා අපිත් එක්ක දිගට එකතු වෙලා ඉන්න. ඉතින් මොකද අපි subscribers ලා 5000ට හිමීට යන ගමන් තියෙන. ඉතින් ඔයාලට පුළුවන් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. ඉතින් මොනවද මේ hidden features? ඉතින් ඔයා මෙතන ඇති සමහරට දන්නේවත් ඇති නොදන්නේවත් ඇති. ඒකින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip කරන්න නැතුව මුලින් ඉඳන්ම බලන්න. ඉතින් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එක ඇතුළට යමු. මොනවද මේ ඔයා දන්නේවත් නැති මේ features ගැන කතා කරන්න. එහෙනම් අපි screen record එකට යමු. ඉතින් iPhone user කෙනෙක් වශයෙන් දැනගෙනම ඉන්න ඕනේ එක feature එකක් තමයි මේ පළවෙනියටම කතා කරන්නේ. ඒ තමයි මේ head tracking කියන option එක. ඉතින් ඔයාලට පුළුවන් setting වල ගිහිල්ලා accessibility එකට එන්න. accessibility වලට ගිහිල්ලා පළලට scroll කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට head tracking කියලා option එකක්. ඉතින් ඒක ඇතුළටත් යන්න head tracking වල පහළටම ගියාට ඔයාලට බලා ගන්න පුළුවන් dual control කියලා මෙන්න මේ විදිහට බටන් එකක් on වෙලා ඇති. ඒක දැනනවත් on වෙලා තියෙනවා නම් off කරගන්න. so off කරගත්තාම පස්සේ ඉතින් මෙතනදී මේ action ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී වෙන්නේ සරලවම මෙහෙමයි. ඉතින් ඔයාලට පුළුවන් phone එක අතෙන් අල්ලන්නේවත් නැතුව උදාහරණයක් විදිහට ඔයාගේ phone එක table එකක තියෙනවා කියමුකෝ stand එක. ඉතින් ඔයාලට පුටුවක වගේ වාඩිලා කිසිම අපහසුකකින් තොරව ඔයාගේ phone එක ඔයාගේ head එකෙන් control කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ action ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ action වලට අදාළව අපිට එක එක command දෙන්න පුළුවන් කොහොමද ඔයාගේ phone එක ඒ වෙලාවට අනුව ඇතිරෙන්න ඕනේ කියලා. කියන්නේ control වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මුලින්ම මේ smile කියන එකට ගියොත් ඒකෙදි වෙන්න ඕන විදිහට මම දෙනවා මේ විදිහට single tap කියන එක. ඊට පස්සේ මම දෙනවා stick out done. දිවෙලියට දාම මම මෙතන දෙනවා apps feature කියලා. ඊට පස්සේ ඉතින් අපිට ආපහු ඊළඟ action එකට විදිහට දෙන්න පුළුවන් මෙන්න විදිහට වංගල left right කියන එකට එතෙන්ට ගිහිල්ලා මම මේ විදිහට කරනවා. ඔයාගේ phone එක හිතන්න YouTube එකේ වගේ නම් ඊළඟ reel එකට මාරු කරන්න. YT short එකෙන් මාරු කරන්න. ඉතින් ඒකට මම දෙනවා scroll මේ විදිහට up කියලා. ඉතින් scroll up දීලා මම ඊළඟට දෙනවා දැන් පළවෙනිගේ දුන්නේ left right එකට මම මේක දෙනවා left එකට දීලා scroll down දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට කැමති විදිහට මේකේ action ටික වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට action ටික වෙනස් කරගෙන අන්තිමට ඔයා කරන්න ඕනේ උඩම තියෙන head tracking කියන බටන් එක on කරන්න. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද මේකෙන් වැඩ ටික කරගන්නේ කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ phone එකේ screen record එකත් එක්ක කොහොමද මගේ head එක control වෙන්නේ කියලා. ඉතින් මම මෙහෙමයි මේකෙදි කරන්නේ. ඉතින් ඔයා බලන්න මුලින්ම මගේ මේක control වෙන විදිය සහ මගේ head එක හැතිරෙන විදිය මට පුළුවන් දැන් මම head control එකේදී මේ විදිහට ඔයාට මේ cursor එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඔයාගේ head එක මේ වෙලාවේදී cursor එකක් විදිහට වැඩ කරනවා. ඉතින් ඔයාට පුළුවන් ඔළුව එහාට මෙහාට කරලා ඔයාට අවශ්‍ය app එක ළඟද හිමීට මේ cursor එක ගෙනියන්න. ඉතින් මම මේ විදිහට මගේ cursor එක ගෙනියනවා මෙන්න YouTube app එකට. ඉතින් ඔයාට පුළුවන් YouTube app එකට ගිහලා මතකද මම අතන action වලට දැම්මේ single tap කියන එකට smile. ඉතින් මම මේ වෙලාවේදී හිනා වෙනවා. එතකොට YouTube එක මේ විදිහට simple open වෙනවා. ඊට පස්සේ මතකද මම මේ විදිහට left right සහ left විදිහට මෙන්න මේ විදිහට දැම්මා. ඉතින් අන්න ඒක තමයි මම මේ වෙලාවදී කරන්නේ. scroll down සහ scroll up. ඉතින් ඒකට මම මගේ මේ විදිහට left එකට සහ right එකට මේ විදිහට කරන්න විතරයි තියෙන්නේ normal. එතකොට අපි phone එක අතින් scroll කරනවා වගේ වෙනවා. ඉතින් අත්තම ගොත් මේක මම දන්නේ නැහැ මේක 100%ක් useful feature එකක්ද කියලා. හැබැයි ඉතින් ඔයා හිතලා බලන්න මොන වගේ අවස්ථාවලද මේක අපිට පාවිච්චි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දිවේ මේ විදිහට එළියට දැම්මහම මේ විදිහට app switch වෙනවා. ඉතින් මම ඒක action එකේදී කලින් දැම්මා. ඉතින් බලන්න සුපිරි වැඩ කැලලක් මේක මම අනිත් සාමාන්‍යයෙන් අනිත් Android වලට සාපේක්ෂව iPhone එකේ තියෙන සුපිරිම වැඩ කැලලක් තමයි මේක. හරි දැන් අපි බලමු මේ Genmoji කියන option එක පාවිච්චි කරන්න කොහොමද කියලා. ඉතින් ගොඩක්ම හොඳ feature එකක් සහ සුපිරි වැඩ කැලලක් තමයි මේ iOS 26 එකත් එක්ක මේ Genmoji කියන එක. ඒකට බලන්න මේ text app එක open කරලා එතන වාදී බලා ගන්න පුළුවන් මේ Genmoji කියලා
ඔප්ෂන් එක වෙනම තියෙනවා. ඊට පස්සේ ඉතින් මෙතෙන්ට ගියාම පස්සේ මේකෙන් වෙන්නේ ඇත්තම කිව්වොත් අපිට කැමති ඉමෝජි එක අපිට අවශ්‍ය ඉමෝජි දෙකක් කවලම් කරලා වගේ මෙතනදී හදා ගන්න පුළුවන්. ඉතින් අපි උදාහරණයක් විදිහට දැන් මෙතනින් මෙන්න මෙතන ඉමෝජි එකක් ගන්නවා ෂොක් කියලා. එතකොට ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් සජෙස්ට් වෙනවා ඒකත් එක්ක කම්බයින් කරන්න පුළුවන් ඉමෝජියක්. එතකොට ඒක AI වලින් කම්බයින් වෙලා මෙන්න මේ විදිහට ඒ දෙකම කම්බයින් වෙච්ච සුපිරිම ඉමෝජියක් අපිට හැදෙනවා. ඉතින් මේක AI වලින් වෙන වැඩක්. ඉතින් ඔයාලට මේ විදිහට කැමති විදිහට මෙතනදී ඉමෝජි ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන් මේ AI වලින්. ඉතින් ආව දැන් මෙතනට ගිහලා අපු තව ඉමෝජියක් ගමුකෝ. අපි මේ විදිහට සර්ච් එකක් දාලා වුණා ඔක්ටොපස් කියලා. ඊට පස්සේ ඉතින් මේ විදිහට ගත්තාම පස්සේ අපි ඊට ඉමෝජි එකක් ගමු. හරි. මේ විදිහට ඉමෝජි එක ගත්තාට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් දැන් පේන ඉමෝජි තුනක්. දැන් අරකටම තමයි මේකත් මම ඇඩ් කරේ. එතකොට ඔයාලට පේනවා මෙතනදී ඉමෝජිස් තුනක් එකතු වෙලා ඔන්න හරි අමුතු ඉමෝජියක්. පේනවනේ ඉතින් ඒකට තව තියෙනවා මෙතනදී ඔයාලට ස්ක්‍රෝල් කරලා මේ විදිහට යවන්න පුළුවන්. ඒකට ලස්සන සුපිරි වැඩක්. ඒකට අර යුනික් ඉමෝජියක් ඔයාටම තියෙන ඉමෝජියක් මෙතනදී ජෙනරේට් කරගැනීමේ පහසුකම තියෙනවා. ඉතින් මේක ටෙක්ස්ට් ටැබ් එකේ තමයි වැඩ කරන්නේ. ඉතින් ටෙක්ස්ට් ටැබ් එකේ ඔයාලා නෝමල් මෙසේජ් කරන කෙනෙක් නම් ඉතින් ඔයාලට මේක ගොඩක්ම ලොකු වාසියක්. හරි මම ඊළඟට කතා කරන්නේ මේ iMessage app එකට ආපු අලුතෙන් ආපු මේ background change කරන්න පුළුවන්. يعني text කරන contact එකේ background එක මෙන්න මේ විදිහට අපිට change කරන්න පුළුවන්. ඒතකොට පුළුවන් මේ විදිහට contact එක ඇතුළට යන්න contact ඇතුළට ගියාම මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් background කියලා අලුත්ම tab එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ background එකට ගියාම පස්සේ ගොඩක් option ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනදී අපිට customize photo ගිහලා අපේ තියෙන gallery එකක් තෝරගන්න පුළුවන්. ඊට අමතරව ඊට පස්සේ අපිට මෙතන colors තියෙනවා. ඒකම suggestion වලටත් ගියාම පස්සේ මෙන්න මේ විදිහට Apple මේ phone එකෙන් මේ Apple සජෙස්ට් කරන මේ විදිහට wallpaper ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති යම් මෙතන select කරගෙන හරි ලකුණ දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට chat එකට වැටලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට මේ wallpaper එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේක අලුතෙන්ම ආපු මේ iOS 26 එකත් එක්ක ආපු option එකක්. ඊට දැන් කතා කරන්නේ මේ iOS 26 එකත් එක්ක ආපු සුපිරිම option එකක්. ඉතින් මේ තමයි adaptive power mode කියන option එක. ඉතින් ඔයාලට මේක පුළුවන් setting වල ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට setting එක හොයාගන්න. ඉතින් battery setting යටතේ තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ සරලවම ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට තියෙනවානේ low power mode එකක් කියලා. ඉතින් මේ low power mode එකට වැඩි smart විදිහට ඔයාගේ ෆෝන් එකේ power save වීමක් කරනවා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා ෆෝන් එක පාවිච්චි කරන විදිය AI මගින් පැටර්න් එක අඳුර ගන්නවා. ඉතින් low power mode එකේදී එහෙම AI කතන්දරයක් නැහැ. ඒක normal automatic ඔයා low power mode එක දැම්ම ගමන් ultra power saving එකක් කරනවා. හැබැයි දැන් මේ adaptive mode එකේදී වෙන්නේ ඔයාගේ ෆෝන් එක AI විසින් automatically අඳුර ගන්නවා පැටර්න් එක ඔයා පාවිච්චි කරන ඊට පස්සේ කරනවා ඒකට අදාළ ඔයා පාවිච්චි කරන විදියට අදාළ ඔයාගේ ෆෝන් එක ලිමිට් කිරීමක් වෙනවා. උදාහරණයක් විදිහට brightness පොඩ්ඩක් අඩු කරනවා. background එකේ තියෙන app සාමාන්‍යයෙන් limit කරනවා. ඉතින් ඔන්න වගේ කතන්දර ටිකක් මෙන්න මේ adaptive power mode එකේ තියෙනවා. ඉතින් අපි දන්නවා low power mode එකේදී ගොඩක්ම විදියට battery save වෙනවා. එතකොට low power mode එක ඒකදී AI වලින් මොකක්වත්ම වෙන්නේ නැහැ. ඒක පැටර්න් එක අඳුර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේකදී AI based වෙච්ච power mode එකක්. ඉතින් මේකදී ඔයා පාවිච්චි කරන විදිහට අනුව ඔයාගේ ෆෝන් එකේ battery smart විදිහට save වෙනවා. ඉතින් ඒකයි මේක වෙනස. මේක වෙන්නේ smart වැඩක්. smart විදිහට power save වෙන වැඩක් තමයි මේ power mode එකේදී වෙන්නේ. හරි අපි ඊළඟට කතා කරන්නේ මේ Apple Music එකට ආපු සුපිරිම වැඩ කැලලක්. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් Apple Music එකේ normal මෙන්න මේ setting එක on කරන්න කලින් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ app එකේ back වෙලා setting වලට ගිහිල්ලා Apple Music කියන එකට යන්න. ඉතින් මෙන්න මෙතන පල්ලෙහාට scroll කරලා ගියාම Apple Music එක බලා ගන්න පුළුවන්. ඉතින් Apple Music එකේ මේ අලුතෙන්ම එකතු වෙන එක තමයි මෙන්න මේ animated art කියන එක. ඉතින් මේ animated art වලට ගිහිල්ලා ඉතින් මේක ඔයාලට පුළුවන් මෙතනදී on කරගන්න. ඉතින් on කරගෙන මේ විදිහට music app එකට ගියාම ඔන්න වෙනස. ඉතින් ඔයාලට පේනවනේ animated art එකක් ඇවිල්ලා තියෙනවා. මේක දැන් Apple Music එකේ පාවිච්චි කරන ඕනම සින්දුවකට ඉතින් මේක අපිට පාවිච්චි කරගන්න පුළුවන්. හරි අපි ඊළඟට කතා කරන්නේ මේ iOS 26 එකත් එක්ක රිලීස් වුණ මේ special කියන ෆීචර් එක. ඉතින් මේක ඔයාලට gallery එකේ තියෙන photos වලට අමතරව අපි දන්නවා මේ option එක lock screen එකකටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා මේ වෙද්දිත් දැනගෙන ඉන්න දැනටමත් දන්න දෙයක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඉතින් මේක සමහර කෙනෙක් මේක gallery එකේ තියෙන option එක නම් පාවිච්චි කරලා නැති වෙයි. ඔයාලට කරන්න තියෙන්නේ ඔයා gallery එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය මේ විදිහට ෆොටෝ එකක් select කරගන්න. select කරගෙන ඔයාලට බලන්න පුළුවන් මේ උඩ මෙන්න මේ විදිහට icon එකක් තියෙනවා. මේ icon එක තමයි මේ special scene කියන්නේ. ඉතින් එන්න එක දුන්න ගමන් ඔයාලට පේනවා අපේ phone එක එහාට මෙහාට move කරද්දී ඒකට දාලා මෙන්න විදිහට 3D look එක මෙන්න මේ විදිහට special scene එක එහෙම නැත්නම් අපි මේ අලුත් feature එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට ඕනම ෆොටෝ එකකට මේක වැඩ කරනවා. ඉතින් මේ ෆීචර් එකම තමයි අපි දන්නවා lock screen එකේදී වැඩ ගන්න. ඉතින් ගොඩක් ලස්සන ඉෆෙක්ට් එකක් ගොඩක් ලස්සන හොඳ ෆීචර් එකක්. හැබැයි මේක අපිට දැන් අපි එකපාරක් මේක කරන් පස්සේ අපිට එක දිගටම gallery එක save කරලා තියාගන්න බෑ. අපි සැරෙන් සැරේට ගිහලා මේ option එක enable කරලා අපිට අවශ්‍ය ෆොටෝ එක view කර ගැනීමක් තමයි තියෙන්නේ. අපිට අර එක දිගටම මේක
ගැලරියේ සේව් කරලා තියන්න බෑ. ඉතින් ඔයාලට කැමති ෆොටෝ එකක් මේ විදිහට සිලෙක්ට් කරලා මේ ස්පෙෂල් සීන් එක නැත්නම් මේ ස්පෙෂල් ඉෆෙක්ට් එක ඔයාලට පාවිච්චි කරගන්න පුළුවන්. හරි මම ඊළඟට කතා කරන්නේ ලොක් ස්ක්‍රීන් කස්ටමයිසේෂන් ගැන. ඉතින් ඔයා මේ වෙද්දි ගොඩක්ම වෙලාවට මේක දැනගෙන ඉන්න chance එක තියෙනවා. ඉතින් මොකද iOS 26 එකත් එක්ක ගොඩක් කතා බහට ලකුණ දෙන්නේ මේ ලොක් ස්ක්‍රීන් කස්ටමයිසේෂන් කියන්නේ. ඉතින් ඔයා මේක දන්නව නම් ඔයාලට කිසිම අවුලක් නැහැ. ඔයාලට පුළුවන් ඊළඟ ෆීචර් එකට මම ඊළඟට කතා කරන කොටසට කිසිම අවුලක් නැතුව ස්කිප් කරන්න. ඉතින් ඔයාලට ස්කිප් කරන්න ලේසි වෙන විදිහට මම ටයිම් ලැප් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම ලස්සනට වෙන් කරලා තියෙනවා. ඉතින් මේ ෆීචර් එකෙන් ෆීචර් එකට ඔයාලට කිසිම අවුලක් නැතුව ඊළඟ ෆීචර් එකට ස්කිප් කරන්න පුළුවන්. ඉතින් තේරුමක් නැහැ. ඔයා මේක දන්නව නම් බලලා කෙලින්ම කතාවක් නැහැ. ඔයාලට පුළුවන් ඊළඟ එකට ස්කිප් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ගැලරියට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය ෆොටෝ එක ඔයාලට මේ ලොක් ස්ක්‍රීන් කස්ටමයිසේෂන් එකට එහෙම නැත්නම් ලොක් ස්ක්‍රීන් එකට දාන්න ඕන ෆොටෝ එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න. ඉතින් මම වැඩි වෙලාවක් ගන්න නැතුව මේ ලොක් ස්ක්‍රීන් කස්ටමයිසේෂන් එක ගැන කතා කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම මෙන්න මේ විදිහට ඉතින් ෆොටෝ එකක් දාගත්තාම පස්සේ ඉතින් අපිට ෆොටෝ එකක් දාගත්ත ගාම අපි අර මුලින්ම කතා කරා මතකද ගැලරියේ ඊට කලින් ෆීචර් එක ඇති කතා කරනවා ස්පෙෂල් සීන් එක කියන එක. ඉතින් එන්න ඒ ඔප්ෂන් එක අපිට මේ ලොක් ස්ක්‍රීන් එකෙත් එහෙමම බලා ගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි ෆොටෝ එකක් කට් කරපු ගාම මේ ඩෙප්ත් ඉෆෙක්ට් එක කියන එක වැඩ කරනවා. ඒ කියන්නේ අපි ඉක්මනට ෆොටෝ එකක් දාපු ගමන් මේ මුලින්ම වැඩ කරන ඉෆෙක්ට් එක තමයි මේ ලොක් ස්ක්‍රීන් එකේදී මේ ඩෙප්ත් ඉෆෙක්ට් කියන එක. ඉතින් ඒක වැඩ බලා ගන්න පුළුවන් මේ ලොක් ස්ක්‍රීන් එකේ අර ඉලක්කම් ටික වඩ පේනව නේද? අර ඇත්තට කන්දක වගේ එකත් එක්ක අර ක්‍රොප් වෙලා ඉලක්කම් ටිකට ඉස්සරහින් එක ඇවිල්ලා නිකන් 3D පෙනුමත් එක්ක ලස්සනට ඇවිල්ලා තිනවා. අන්න ඒකට කියන්නේ මේ ඩෙප්ත් ඉෆෙක්ට් එක කියලා. ඉතින් මම ඉක්මනට මේ ටික කතා කරගෙන යන්නම්. මොකද ඔයාලට ගොඩක් වෙලාවට දැනගෙන ඉන්න දේවල් ටිකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට වගේ ලොක් ස්ක්‍රීන් එකේ තියෙන ටයිම් එක සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට කස්ටමයිස් කරන්න. ඉතින් මේ ග්ලාස් කියන එකේ තියෙන වගේ ඉලක්කම් වල තියෙන ග්ලාස් ලුක් එක ග්ලාස් ගතිය අඩු වැඩි කරලා ඔයාලට ඒක හරියට මෙහෙට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ සයිස් එකත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන ඔයාලට පේනවා සිලෙක්ට් කරාන් පස්සේ extended wallpaper සහ depth effect එක තියෙනවා. දැනටමත් මේ depth effect එක on කරලා තියෙන හින්දා තමයි අර විදිහට ඉලක්කම් ටිකට කන්දෙන් එහා පැත්තට ඇවිල්ලා වගේ ලස්සනට ලුක් එකක් අපිට තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් මෙන්න මේ ස්පාෂල් සීන් එකත් අපි ඊයකට කතා කරමු. ඊට පස්සේ ඊට කලින් කතා කරනවා add widgets වලට ගිහිල්ලා ඊට වඩා මේ widget එක වඩා add කරගන්න පුළුවන් කැමති විදිහකට. ඉතින් widget වලත් අපිට අර glass look එක කිසිම අවුලක් නැතුව බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි widget වල කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යමු මේ ස්පෙෂල් සීන් එකට. ඊට කලින් තව දෙයක් තියෙනවා. දැන් මෙතන අර ඩොට් තුන ඔබලා වැඩ පුළුවන් මෙතන මේ extended wallpaper සහ මේ depth effect එක වල කැමති විදිහට කස්ටමයිස් කරන්න. මේ depth effect එක off කරාම වඩ පේනවා කොහොමද මේ ඉලක්කම් ටික ඉස්සරහට ආවේ කියලා. ඊට පස්සේ තව දෙයක් ගැන මේ ස්පෙෂල් සීන් එක on කරාම පස්සේ මේ depth effect එක නැති වෙලා යනවා ගොඩක් වෙලාවට. මට ඒක හරියටම කියන්න බෑ. සමහර වෙලාවට මේක බග් එකක්ද කියලාත් හිතනවා. සමහර වෙලාවවලදී සමහර අයගේ ෆෝන් වලට depth effect එකත් එක්ක ස්පෙෂල් සීන් එක වැඩ කරනවා. හැබැයි දැන් මගෙත් එහෙම සමහර වෙලාවල් වලට වැඩ කරනවා. සමහර වෙලාවල් වලට වැඩ කරන්නේ නැහැ. දැන් අපි දැන් මේ වෙලාවේදී මේ ස්පෙෂල් සීන් එක ඔන් කරා. දැන් ඔන් කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝන් එක එහාට මෙහාට මූව් කරද්දී මෙන්න මේ විදිහට ඇනිමේට් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඔයාලට පේනවා ඇති ඩෙප්ත් ඉෆෙක්ට් එක ඕෆ් වෙලා තියෙන. ඉතින් ඔන්න වගේ දෙයක් වෙනවා. ඉතින් ඒක මට හරියටම කන්ෆර්ම් කරලා කියන්න බෑ මේ ඩෙප්ත් ඉෆෙක්ට් එකත් එක්ක ස්පෙෂල් සීන් එක වැඩ කරනවද කියලා. අපි දැන් කතා කරන්නේ මේ iOS 26 එකත් එක්ක ඔයාගේ ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එක කස්ටමයිස් කරගන්නේ කොහොමද කියලා. මේ අලුත් ෆීචර්ස් එක ඉතින් මේකට ඇඩ් වෙලා තියෙන මොනවද කියලා අපි බලමු. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම ඔයාගේ ලොක් ස්ක්‍රීන් එකට මේ දාන්න ගිහලා මම යනවා හෝම් ස්ක්‍රීන් එකට. ඉතින් හෝම් ස්ක්‍රීන් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට බ්ලැන්ක් ස්පේස් එක ටච් කරගෙන ඉඳලා එඩිට් වලට යන්න. එඩිට් ගිහිල්ලා මේ විදිහට කස්ටමයිස් වෙන්න. ඉතින් කස්ටමයිස් ඇවිල්ලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔප්ෂන් හතරක් තියෙනවා. ඉතින් iOS 26 එක අලුතෙන් ආපු එක තමයි මෙන්න මේ clear mode එක. ඉතින් clear mode එකේදී පේනවනේ transparency ඔක්කොම වෙලා ගියා. transparent විදියට ඔක්කොම package එක වෙනස් වෙලා ගියා. liquid glass එක තමයි මෙතනදී add උනේ. ඉතින් මේකත් අපිට තවදුරටත් customize කරගන්න පුළුවන්. edit customize ගිහිල්ලා ඉතින් මෙතනදී ගිහිල්ලා මේ clear කියන එක දැන් අපි දීලා තියෙන tinted වලට ගියාන් පස්සේ අපිට දෙන්න පුළුවන් tinted කළා. ඒකේ දැන් glass look එකටම අපිට මේ විදිහට අවිල්ලා තියෙනවා. ඒක දැන් මෙතනදී මම මේ විදිහට කැමති color එකක් select කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට මේ බ්‍රෂ් එක select කරලා ඉතින් ඔයාලට wallpaper එකේ තියෙන color එකක් මෙන්න මේ විදිහට ගානට adjust කරලා ලස්සනට හදා ගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ වගේ ෆීචර්ස් ටිකක් තමයි ඔයාලත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඉතින් බලන්න මම මෙතනදී කියන්නම්
ෆීචර්ස් දාන්න නැතුව තියෙන ඇද. ඉතින් ඔයාගේ අදහස ඔයාලට පුළුවන් පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අද වීඩියෝ එක සම්බන්ධව. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝට ලයික් එකක් දාන්න. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් අපේ channel එක subscribersලා 5000ට තව පොඩි ප්‍රමාණයක් අඩු. ඉතින් ඔයාලට පුළුවන් channel එකට අලුත් කෙනා නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම channel එක subscribe කරලා නිකන් ඉන්න බෑ bell notification එක on කරගන්න. ඒ වගේම මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඉතින් මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. සුබ දවසක්.